ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපේ අලුත් චිත්‍ර පාඩම හින්දු කෝවිල. හින්දු කෝවිල හින්දු භක්තිකයන් විසින් ඔවුන්ගේ ආගමික කටයුතු සිදු කිරීම සඳහා භාවිත කරන ආගමික සිද්ධස්ථානය. එතකොට මේ සඳහා දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය කරලා තියෙනවා. මේකේ බිම් සැලැස්ම අංග කිහිපයක් තියෙනවා. ගෝපුර තියෙනවා. මණ්ඩපය, ප්‍රදක්ෂිනාපත, ගර්භ ගෘහය කියන ලක්ෂණ තියෙනවා. මේ සමස්ත කෝවිල ගත්තහම පැන්නුම් කුළුණු, අට්ටාල, විමාන කියන අංග ලක්ෂණ දක්නට ලැබෙනවා. මීළඟට මේ හින්දු කෝවිලේ අංග ගැන කතා කරනකොට මේකේ ප්‍රධානතම ශිව දෙවියන්ගේ වාහනය විදිහට නන්දි ගව රූපය හඳුන්වනවා. ඊළඟට හින්දු කෝවිලේ තියෙන හින්දු ආගමික සංකේතයේ විදිහට වෘෂභ කොඩිය හඳුන්වන්න පුළුවන්. උදාහරණ විදිහට අපේ ලංකාවේ තියෙන හින්දු කෝවිල් හැඳින්වුවොත් යාපනයේ නල්ලූරු කෝවිල තියෙනවා, ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම් කෝවිල තියෙනවා, හලාවත මුන්නේශ්වරම් කෝවිල තියෙනවා. ඔබට අර්ථවත් විදිහට ගෝපුර මෙන්න මේ විදිහට අර්ථවත් කරන්න පුළුවන්. හින්දු කෝවිලේ ප්‍රධානතම ගෘහ නිර්මාණ අංගය ගෝපුර, එහෙම නැත්නම් ගෝපුරම් ලෙස හැඳින්වේ කියලා අර්ථවත් වාක්‍යයකින් ලියන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි හින්දු කෝවිල ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙනම් අදට පාඩම එපමණයි. සියලු දෙනාට ඉදිරි වීඩියෝකින් හමු වෙන්න නරඹන්න කියලා ආරාධනා කරනවා. දැනුම වර්ධනය කර ගැනීම සඳහා.